අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පියවර පිළිකා සම්බන්ධව. ඉතින් පිළිකා කියන වචනේ අහුනහම අපේ ඔළුවට එකපාරටම එන්නේ ජීවිතේ ඉවරයි වගේ හැඟීමක් නේද? ඉතින් ඇත්තටම මේ පිළිකා අපේ නිත්‍යාවටම සුව කරන්න බැරිද? ඒ ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලෝකේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාවක් තමයි මේ පියවර පිළිකා කියලා කියන්නේ. කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතරින් 24.5% පමණම මේ පියවර පිළිකා ගණයට අයත් වෙනවා. ඉතින් ඇයි අපි මේ පියවර පිළිකා පිළිබඳව දැනගන්න ඕන? මේ පියවර පිළිකා වැළඳීමේ අවදානම වැඩිම තියෙන කාටද? ඒ වගේම මේ පියවර පිළිකා කියන දේ නිට්ටාවට සුව කර හැකිද? ඇත්තටම මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඕගොල්ලෝගේ ඔළුවේ මේ වෙද්දි මතුවලා හිටියේ. පියවර පිළිකා ගත්තම ඒ වැළඳීමේ අවදානම අපේ වයසත් සමග වෙනස් වෙනවා. තිරයේ දිස්වන සටහන හොඳින් බලන්න. ආර්ථව හරණයෙන් පසුව සිදුවන හෝමෝන වෙනස සහ වෙනත් හේතු ගණනාවක් පදනම් කරගෙන මේ පියවර පිළිකා වැළඳීමේ අවදානම අපේ වයසත් සමග ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. වයසට යාම කියන හේතුව විතරයිද මේ පියවර පිළිකා ඇතිවීම සඳහා බලපාන්නේ? ඇත්තටම නැහැ. පවුලේ කෙනෙකුට කලින් පියවර පිළිකා වැළඳී තිබෙනවා. ඔබට එම පියවර පිළිකා වැළඳීමේ අවදානමක් පවතිනවා. ඔබට රැකා 1, රැකා 2 කියන ජානවල විකෘති වීම පවතිනවා නම් ඔබට පියවර පිළිකා වැළඳීමේ අවදානමක් පවතිනවා. ආර්ථව හරණය ප්‍රමාද වීම, දරුවන් නොමැති වීම, දරුවන්ට කිරි ලබා නොදීම, විවිධ වූ හෝමෝන ප්‍රතිකර්ම, ඒ වගේම අධික ලෙස මද්‍යසාර භාවිතය, අධික තරබාරකම, ඒ වගේම අධික විකිරණ වලට නිරාවරණය වීම වැනි බොහෝමයක් කරුණු සාධක පදනම් කරගෙන මෙම පියවර පිළිකා ඇති වෙන්න පුළුවන්. පියවර පිළිකා කියලා කියන්නේ මූලික අවධියේදී හඳුනාගත් කල අපේ නිත්‍යාත්ම සුව කරගත හැකි රෝගයක්. ඉතින් මේ පියවර පිළිකා මූලික අවධියේදී හඳුනාගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මේ සඳහා අපිට ස්වයං පියවර පරීක්ෂාව යොදා ගන්න පුළුවන්. ස්වයං පියවර පරීක්ෂාව සිදු කරන්නේ කොහොමද? මුලින්ම ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ තමන් ගෙදර තියෙන කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තමන්ගේ උඩුකයේ ඇඳුම් ඉවත් කර තමන්ගේ පියවර වල වෙනස්කම් තිබෙන්නේ හොඳින් නිරීක්ෂණය කර යුතුයි. කණ්ණාඩිය ඉස්සරහින් ගොස් හිටගත් පසුව ඔබගේ දෑත් මේ ඉන දෙපස තබා හොඳින් පියවර දෙස නිරීක්ෂණය කරන්න. එහිදී පියවර වල රතු පැහැ ගැනීමක් පවතීදයි වගේම තනකුඩුවේ ප්‍රමාණයේ වෙනසක්, ඒ වගේම තනකුඩුව ඇතුළට නෙරා යාමක් හෝ ඉවතට නෙරා යාමක් පවතීදයි හොඳින් නිරීක්ෂණය කරන්න. ඉන්පසුව මේ ආකාරයට දෑත් ඉහළට ඔසවා තමන්ගේ පියවර වල පිහිටීමේ වෙනසක්, ප්‍රමාණයේ වෙනසක් සහ තනකුඩු වල පිහිටීමේ වෙනසක් පවතීදයි නැවතත් හොඳින් නිරීක්ෂණය කරන්න. ඊළඟට අපි සිදු කරන්න ඕනි පියවරුවේ යම්කිසි ගැටෙත්තක් පවතිනවාදයි පරීක්ෂා කිරීම. ඒ සඳහා මුලින්ම ඔබ ඇඳක් මත වැතිරී සිටිය යුතුයි. ඔබ පරීක්ෂා කරන පියවර පැත්තේ උරහිස යටින් කොට්ටයක් තබා එම පැත්තේම අත හිස යටින් තබා ප්‍රතිවිරුද්ධ අතේ මැද ඇඟිලි තුන භාවිතා කර පියවරුව පරීක්ෂා කළ යුතුයි. එහිදී ඔබගේ පියවරුව ඇඟිලි තුන භාවිතා කරමින් වක්‍රාකාර ලෙස හොඳින් ස්පර්ශ කළ යුතුය. කිරි නොදෙන කාන්තාවක් නම් ඔබගේ තනපුඩුවේ වෙනත් යම්කිසි ශ්‍රාවයක් නිපද වේදයි පරීක්ෂා කිරීමට තනපුඩුව හොඳින් පිළිකා බැලිය යුතුය. ස්වයං පියවර පරීක්ෂාව සිදු කිරීමෙන් පසුව ඔබගේ පියවර වල යම්කිසි අසාමාන්‍යතාවයක් දක්නට ලැබුණේ නම් ඉතා ඉක්මනින් ඔබගේ වෛද්‍යවරයා හමු වීමට ඔබ කටයුතු කළ යුතුයි. සාමාන්‍යයෙන් ඔබ පියවර පිළිකා වැළඳීමේ අවදානම් වයස් කලාපය තුළ සිටී නම් මැමෝග්‍රෑම් කියන පරීක්ෂාව වාර්ෂිකව සිදු කර ගැනීම ඉතාමත් සුදුසු වෙනවා. ඒ වගේම තමයි ස්කෑන් පරීක්ෂාව මගින්ද MRI පරීක්ෂාව මගින්ද අපිට පියවර පිළිකා අනාවරණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පටක පරීක්ෂාව සිදු කිරීමෙන්ද අපිට පියවර පිළිකා අනාවරණය කරගන්න පුළුවන්. ඊළඟට ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පියවර පිළිකා වැළඳීමෙන් පස්සේ අපිට කරන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවාද කියලා. ප්‍රතිකර්ම ගණනාවක් අපිට සිද්ධ කරන්න පුළුවන්. එකක් තමයි ඖෂධ මගින් අපිට මේ සඳහා ප්‍රතිකර්මයක් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම හෝමෝන සහ විකිරණ ප්‍රතිකර්මද මේ පියවර පිළිකා සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සැත්කම් මගින්ද මේ පියවර පිළිකා වලට අපිට ප්‍රතිකර්ම ලබා දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මූලික අවස්ථාවේදී තමන්ගේ පිළිකාව හඳුනාගත් පසුව මෙම පටක පරීක්ෂාවට සහ එහි ප්‍රතිකර්ම වලට පවතින බිය නිසා ප්‍රතිකර්ම වලට යොමු නොවී තමන්ගේ ජීවිතයෙන් සමගත් රෝගීන් විශාල ප්‍රමාණයක් අපිට හම්බ වෙලා තියෙනවා. හඳුනාගත් පසුව ඉක්මන් ප්‍රතිකාර වලට යොමු වූ රෝගීන් තවමත් ජීවතුන් අතර අපිත් එක්ක සිටිනවා. මිත්‍යා මත වලට යොමු නොවී හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වෙන්න කියලා කාර්මිකව ඔබට මතක් කර සිටිනවා.
ඉතින් පියුරු පිළිකා සම්බන්ධව ඔබට යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැතයි මම හිතනවා. හැමෝටම සුබ දවසක්.